අලු රත්නකයෝ. විසනේ මේ සර්ප විශේෂය. ඉතින් ගොඩාක් කලාතුරකින් තමයි අපිට මේ වගේ මේ අවස්ථාවක් දැක ගන්න ලැබෙන්නේ. සර්පය එහෙම එකතු වෙනවා දකින්න ලැබෙන්නේ රාත්‍රී කාලයේදී තමයි ওই කාර්ය වෙන්නේ. බලන්න මේ ඔයගොල්ලන්ගේ කුස්සියේ මේ කොන්ක්‍රීට් ලෑල්ල උඩනේ. ඔව්. ඒගොල්ලෝ ඉතින් එයාලගේ වර්ගය බෝ කරගන්නේ එහෙම තමයි. ඒගොල්ලෝ හිටියට ඉතින් ප්‍රශ්නයක් නෑ. අර ඉතින් දැක්කහම බයයිනේ. ඔව් පොඩි ළමයින් ඉන්න නිසා මරන්න හිතෙනවා. උර්ක සර්පයා කියලා තමයි අපි සිංහලෙන් හඳුන්වන්නේ. එහෙම නැත්නම් අලු රතනකයා. රතනක පවුලේ ඉන්නවා වර්ග පහක්. එක්කෙනෙක් අලු රතනකයා, අනිත් එක්කෙනා කබර් රතනකයා, ඊළඟට දා රතනකයා, ගැට රතනකයා සහ මල් රතනකයා. මේ වර්ග පහෙන් එක විශේෂයක්වත් විස නැහැ. ඔක්කොම නිර්විස කාණ්ඩයට අයත් වෙන්නේ. පිච්ච මත යන්න පුළුවන් ඍජුව උඩට යන්න පුළුවන්. මේ ගොඩක් අපරාධ කරලා නැති පිච්චි වල උඩට ගොඩ වෙන්න පුළුවන්. දැන් මේ එකතු වීම තුළින් ඊළඟට වෙන්නේ ගැහණු සතාගේ බිත්තර හටගන්න එක. ඊට පස්සේ බිත්තර ටික කාලේ සම්පූර්ණ වෙලා, ඒ කියන්නේ බිත්තර මේරුවාට පස්සේ මේ බිත්තිය අස්සේ සමහර රට මේ ගඩොල් අතර තියෙන කුහර, ඒ කුහරයක් වගේ තැනක තමයි ගොඩාක් වෙලාවට මේගොල්ලෝ බිත්තර දාන්නේ. සිංක් එක අස්සේ වෙන්න පුළුවන්. සමහර විට මෙන්න මේ මලගේ මේ වොෂින් මැෂින් එකේ බටේ මේ තියෙන මෙන්න මේ කුහරෙත් ඇති. ඕක අස්සේ වුණත් බිත්තර දාන්න පුළුවන්. පැත්තෙන් තමයි මේගොල්ලෝ. ඔව් මෙතන තමයි මේ ජම්බාලිය කියලා කියන්නේ. උර සෑම උරගේකුගේම ජම්බාලිය කියලා තමයි හඳුන්වන්නේ මෙතෙන්ට. ඒ ජම්බාලියෙන් තමයි බිත්තර දැමීම, මල කිරීම, ඊළඟට සංසර්ගයේ යෙදීම සහ පැටවුන් බිහි කිරීම. ඔය සියල්ලම වෙන්නේ එකම ස්ථානයකින්. එතෙන්ට ජම්බාලිය කියලා තමයි හඳුන්වන්නේ. බැරල් එක ඇතුළට වෙන්නේ ඉන්නේ ගෑනු සතා. ඔය එළියෙන් ඉන්නේ පිරිමි සතා. ඔව්. පිරිමි සතාගේ මේ සිස්න දෙකක් විදිහට තමයි සාමාන්‍ය සර්පයෙන්ගේ පිහිටන්නේ. දැන් අනිත් සත්තුන්ගේ නම් මේ එක සිස්නයක් දැක ගන්න ලැබෙන්නේ. මේක උල්ලුන්ගේ දෙපැත්තට වෙන්න දෙබලක් විදිහට තමයි සිස්න පිහිටන්නේ. දැන් අනිත් සත්තුන්ගේ මේ මොහොත පමණයි එකතු වීමක් වෙන්නේ. ඊට පස්සේ දෙන්න ඉවත් වෙනවා. සුනකීන්ගේ වගේ ගොඩක් වෙලාවට මේ භාගයක් විතර වගේ එකට මේ ඇලිලා හිටිනවා. ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ අතරම මේ පිරිමි සතාගේ ශුක්‍රාණු ටික ගැහණු සතාගේ ඩිම්බ එක්ක හරියට සංශ්ලේෂණය වෙනකම් වැඩි කාලයක් රඳවලා තියාගන්න එක. ඒ කාලය තුල ඒ විදිහට ලොක් වෙලා හිටියොත් තමයි 100%ක්ම සාර්ථක මේ ගැප් ගැනීමක් වෙන්නේ. දැන් මේ සත්තුන්ගෙත් එහෙමයි. මේ එකතු වෙලා වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒ ඉඳීම තුළින් 100%ක්ම පිරිමි සතාගේ ශුක්‍රාණු සහ ගැහණු සතාගේ ඩිම්බත් එක්ක හොඳට සංසේචනය වීම වෙනවා. සක්‍රිය වීමක් වෙනවා. මේ විදිහට අර වැඩි වෙලාවක් එකට රැඳී ඉඳීම තුළින් බිත්තරවල ශක්‍රියතාවය ඇතිවීම තමයි වෙන්නේ. බිත්තර ඊට පස්සේ හොඳින් ශක්තිමත්ව මව් සතාගේ ගර්භාෂය තුළ හැදෙනවා. දින වකවානු සම්පූර්ණ වුණාට පස්සේ සුදුසු තැනක් බලලා ගැහණු සතා බිත්තර නිදහස් කිරීම කරනවා. ඊට පස්සේ පරිසර උෂ්ණත්වයට තමයි බිත්තර හැච් වෙන්නේ. ඒක රකින්නේ නැහැ මේගොල්ලෝ. ඔව් පරිසර උෂ්ණත්වයෙන් බිත්තර හැච් වෙලා පැටවුන් එළියට විසිරලා යනවා. මව් සත්තු පිරිමි සත්තු කොයිම වෙලාවකත් මේ පැටවු එක්ක ඉඳීමක් වෙන්නේ. ඒ කියන්නේ බිත්තරත් එක්ක රැඳිලා ඉන්නේ නැහැ. ඒකයි අපිට ගොඩක් වෙලාවට මේ මව් සත්තු නැති බිත්තර හම්බෙන්නේ තැන්වල. හැබැයි එහෙම මේ මව් සතා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. බිත්තරවල සජීවී බව රැකෙනවා. ඒ පරිසර සාධක ටික තියෙන නිසා. මේකුළු සුලභ සර්ප විශේෂයක්. අපිට මේ වැඩිපුර ගෙවල් ඇතුළත ඔය බාත්රූම් වල සිංක් වල ඊළඟට මේ වගේ මේ කොන්ක්‍රීට් ලෑලි තියෙන තැන්වල හම්බෙනවා. මේකත් මේ සර්ප ලෝකයේ බොහොම අපූර්ව අවස්ථාවක්. වර්ගය බෝ කිරීම.
බොහොම ආදරණීය බවක් පේනවා දෙන්නගේ හැසිරීම වලින්. මේ බොහෝ වෙලාවට අපිට මේ වගේ දේවල් මේ සර්ප ලෝකයේ හැ නොගැටෙන දේවල්. ගොඩාක් අවධානයෙන් බැලුවොත් හොඳින් නිරීක්ෂණය කරොත් පමණයි මේවා දකින්න ලැබෙන්නේ.